එන්න පුතේ අද අපි කමු ඔප්පගේ රාමෙන්. ඔප්පා ඒ මොකද? බෙගුපා මොන මගුලක්ද කියන්නේ? සිංහල නෙමෙයිද කතා කරන්නේ? ගොඩයන්ට ඔය තේරෙන්නේ නෑ අනේ. ඒක පුතේ අපේ ගොඩයත් එක්ක මම අදාවේ කේ ෆුඩ් එකට. මේක තියෙන්නේ මාළඹේ. මේකේ පුතේ ඕනේ තරම් අඩුවට රාමෙන් තියෙනවා හදාගෙන කන්න තමයි තියෙන්නේ. කොච්චි සම්බෝලයක්වත් හදාගන්න බැරි වුණත් ඔයාලට මේක විනාඩි 5න් හදාන්න පුළුවන්. මේ තමයි සූපර් වීඩියෝ දෙන්නෙක් විදියට අපි හදපු චීස් රාමෙන් එකයි ෂින් රාමෙන් එකයි. හාහා පුරා කියලා සුබ නැකතින් අපි කන්න පටන් ගත්තේ ෂින් රාමෙන් එක. බොරු කියන්න ඕනේ පුතේ මනුස්සයට කන්න පුළුවන් විදියට තිබ්බා. අපේ එක්කෙනත් අනුභව කරලා බැලුවා එයාත් කිව්වා රහයි කියලා. ඒ වගේම පුතාලට වැඩිපුර ශල්ලි තියෙනවා නම් මේ වගේ චීස් ඇඩ් කර ගන්න පුළුවන්. ලොකු ජම්බෝ සොසේජස් ඇඩ් කර ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ වගේ කිමිචිත් ඇඩ් කර ගන්න පුළුවන්. එකත් හොඳට තිබ්බා. මෙයාලා පුතේ ගුජුම්පියෝ අයියලාගේ සින්දු හිටන් දානවා. ඇත්තටම හොඳයි ඒක නම්. මම තමයි දැන් ගුජුම්ටියෝ. ඔව් පුතේ මේ ඉන්නේ ශ්‍රී ලංකන් ගුජුම්පියෝ. ගුජුම්පියෝට රැවුලක් ඇවිල්ලා තියෙන එක එකම ප්‍රශ්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් පුතේ ඔයගොල්ලන්ගේ ගුජුම්පියෝව ගුංජැන්දිව මෙතෙන්ට එක්කගෙන එන්න. මගේ පුතාලත් අපි දෙන්න වගේ කොරියන් ඇඳුම් ඇඳලා අඩුවට රාමෙන් කාලා කෙපොප් සින්දුත් අහලා ඒ වගේම ෆොටෝසුත් ගහලා යන්න.